හයි ගයිස් කොහොමද මේ අද වීඩියෝ එකක් මට කරන්න බැරි වුණා මොකද මේ මෙහෙට හොඳටම වහිනවා. එතකොට උදේ ඉඳන් වහිනවා මේ තාමත් වහිනවා මේ ඒ නිසා කිසිම වීඩියෝ එකක් කරන්න බැරි වුණා. එතකොට මම පොඩි ඉන්ට්‍රෝ එකක් දෙන්න කියලා තමයි අද හිතාගෙන ඉන්නේ. මේ මොකද මම මේ channel එක පටන් ගන්න හේතුව ඊට පස්සේ ඒ මොන හින්දාද ඒක කරන්න පටන් ගත්තේ ඒ වගේ දේවල් හින්දා. මේ මම මේ channel එක පටන් ගන්න හේතුව දැන් එදිනදා වෙන දේවල් කොහොමද මගේ ලයිෆ් ස්ටයිල් එක ගත කරන්නේ කොහොමද එතකොට මායි මගේ වයිෆුයි කොහොමද ජීවිතේ එන්ජොයි කරන්නේ අද වයිෆ්ට ඕනේ කිව්වා මේ බුදු පහනක් ඉතින් අපි මේ ගියා බුදු පහනක් ගන්න මේ ඒක විතරයි කරගන්න අපිට ඒක වීඩියෝ කරගන්න බැරි වුණා ඇත්තටම මේ වැස්ස නිසා මේ අද බුදු පහනක් ගත්තා මම ඔයාලට පෙන්නන්නම් ඒ ගත්ත බුදු පහන සමහරවිට ඔයාලා ගෙවල්ලත් එක තියෙන්න පුළුවන් මේ මගේ කාලයක් තිස්සේ ආසාවක් තිබ්බ ඒවා එකක් ගන්න මේ නමුත් ගන්න යන්න වෙලාවක් තිබ්බේ නැහැ කොහොම හරි අපි දෙන්න අද මේ ගියා ඊට පස්සේ ගියාට පස්සේ උදේ ගියාට පස්සේ යාලා හවසේදී ගෙනල්ලා දුන්නා කෑගල්ලෙන් තමයි ගත්තේ ඒක එතකොට තව දෙයක් මේ මම මේ වීඩියෝ එකේ අවසානට අපි දෙන්න ගියා ට්‍රිප් එකක් සෑහෙන කාලයකට කලින් එතකොට ඒ ගියපු ට්‍රිප් එකේ වීඩියෝ ක්ලිප් එකක් හදලා තිබ්බා. ඒ කියන්නේ මේ channel එකක් මේ වගේ channel එකක් YouTube channel එකක් හදනවා කියලා අපි හිතාගෙන හිටියා සෑහෙන කාලයකට කලින්. නමුත් කරගන්න වෙලාවක් තිබ්බේ නැහැ. ටයිම් එකක් arrange කරගන්න විදිහක් තිබ්බේ නැහැ. නමුත් දැන් අපි channel එකක් හදලා තියෙන නිසා කවදා හරි මේක අප්ලෝඩ් කරන්න පුළුවන් වෙයි කියලා අපි හිතාගෙන ඒ දවස්වල ඒක තියාගෙන හිටියා. දැන් අපිට අප්ලෝඩ් කරන්න පුළුවන් ඒක. මම අද මේ ඉන්ට්‍රෝ එකෙන් පස්සේ ඒ වීඩියෝ එකත් අප්ලෝඩ් කරනවා. එතකොට අපි ගියේ කොහෙද? එතකොට අපි මොනවද බැලුවේ? ඒ දේවල් ඔයාලට මේකෙන් මේක අවසානයෙන් පස්සේ බලා ගන්න පුළුවන්. එතකොට අපි එදා ට්‍රිප් එකේ සෑහෙන එන්ජොයි කරා. ඒ කියන්නේ අපිට මාරම එක්ස්පීරියන්ස් එකක්. කියන්නේ අපිට මට හිතා ගන්න බැරුණා ලංකාවේ මේ වගේ ලස්සන තැන් ඇත්තටම තියනවාද කියලා. මාරම ලස්සනයි පරිසරය මෙහෙම මාරම ලස්සනයි. ඔයාලා බලන්න අවසානට පොඩි වීඩියෝ පොඩි කියන්නේ ෂෝට් වීඩියෝ එකක් තියෙන එකේ මේ ඊට පස්සේ ඔයාලට අර ගත්ත බුදු පහන පෙන්වන්නම් මම තව දෙයක් කියන්න තියෙනවා මම මේ channel එකේ හිතාන ඉන්න ඉස්සරහට මියුසික් නොලෙජ් එක ෂෙයා කරන්න හේතුව තමයි මගේ වයිෆ් මියුසික් ටීචර් කෙනෙක්. එතකොට එයාගේ අයිඩියා එකක් තිබ්බ ඒ දවස්වල අපි මේ වගේ එකක් කරමු කියලා. එතකොට දැන් අපිට ඒකත් පටන් ගන්න පුළුවන්. ඉදිරි කාලෙකදී එයාගේ නොලෙජ් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඒක ගොඩක් මේ වැදගත් වෙයි. මං හිතන්නේ මියුසික් ඉගෙන ගන්න දරුවෝ ඉන්නවා. ඒ කට්ටියට වැදගත් වෙයි. ඒ නිසා ඒකත් ඔයාලත් එක්ක බෙදා හදා ගන්න අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එහෙනම් යන් අර බුදු පහන පෙන්වන්න. මෙන්න මේක තමයි ගත්ත බුදු පහන. එතකොට මේක 21850ක් වගේ වුණේ. එයාලා ගණදෙවි පින්තූරයක් අපිට ෆ්‍රී දුන්නා. එතකොට බුදු පිළිමයට සල්ලි ගත්තා. බුදු පිළිම සහ ඒ බුදු පිළිමේ තියලා තියෙන ස්ටෑන්ඩ් එකට මුදල් අය කරා ගණදෙවි පින්තූරය අපිට ෆ්‍රී හම්බුණා. ඒක තමයි අපි ගත්ත බුදු පිළිමේ. හරි එහෙනම් ඔයාලා බලන්න ඊයේ තමයි මගේ ෆස්ට් වීඩියෝ එක අප්ලෝඩ් කරලා තිබ්බේ. එතකොට ඒකට මගේ යාළුවෝ තහ නොදන්න එක මාව සබ්ස්ක්‍රයිබ් කරලා තිබ්බා, ලයික් කරලා තිබ්බා, කමෙන්ට්ස් කරලා තිබ්බා. එතකොට මම ඉස්සරහට තියන මගේ channel එක බලන්න. ඒකේ ගොඩක් වැදගත් දේවල් ඔයාලට ෂෙයා වෙයි ඉස්සරහට. විශේෂයෙන් මම අර කලින් කිව්වා වගේ මියුසික් නොලෙජ් එක කොහොමද කියලා ඒ කියන්නේ මියුසික් ගැන බේසික් එකේ ඉඳන් කියන්නේ හයි ලෙවල් එකට යනකම් කරන්න තමයි අපි හිතාගෙන ඉන්නේ. හරි එහෙමනම් අදට ගිහින් එන්න. ජය වේවා.